සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ 2014 A level accounting පේපරේ MCQ වල 48 වෙනි MCQ එක. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ 2014 A level accounting පේපරේ MCQ වල 48 වෙනි MCQ එක. එතකොට අපි බලමු ඉල්ලන්නේ මොකද්ද කියලා. ඔන්න මෙතන ඉල්ලනවා අවශ්‍ය වන්නේ ඉලක්ක නිෂ්පාදනය ඒකක 1000දී. ඒ කියන්නේ ඉලක්ක නිෂ්පාදනය අපි ටාගට් කරන නිෂ්පාදනය ඒකක 1000දී. ඒකක 1000ක් හදද්දී පහත දේ ගණනය කරන්න. පල්ලෙහා දේවල් ගණනය කරන්න ඕනාද? මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙය. ඊට පස්සේ මුළු පොදුකාර්ය පිරිවෙය. ඊට පස්සේ මුළු විචල්්‍ය පිරිවෙය. ඔය ඔක්කොම හොයන්න ඕන. තේරුණාද? එතකොට මෙන්න මේකේ මම මේක කියවන්න කලින් පොඩි ෂෙඩියුල් එකක් ගහ ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා මුළු පිරිවෙය කියලා එකක් අපි කතා කරනවානේ. මුළු පිරිවෙය කියලා එකක් කතා කරනවා. මේකේ වර්ගීකරණය මම චුට්ටක් දාගන්නද? එහෙනම් මුළු පිරිවෙය ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. නිෂ්පාදනයට ඇති සම්බන්ධතාවය මත කියන නිෂ්පාදනයට සම්බන්ධද නැද්ද? එතකොට නිෂ්පාදනයට සම්බන්ධ පිරිවෙයට අපි කියනවා නිෂ්පාදන පිරිවෙය. නිෂ්පාදන පිරිවෙය. නෑනේ? හරි. ඊට පස්සේ අනිත් එක මොකද්ද? සම්බන්ධ නැති පිරිවෙය නිෂ්පාදන නොවන. එහෙනම් නිෂ්පාදන නොවන පිරිවෙය. නිෂ්පාදන නොවන පිරිවෙය. නොවන පිරිවෙය. ඔන්න හරි. ඊට පස්සේ නිෂ්පාදන පිරිවෙයයි කොටස් දෙකකට කඩනවා නේද? මොනවාද? ප්‍රාථමික පිරිවෙයයි අනිත් එක මොකද්ද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙය. හරිනේ? ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන. නිෂ්පාදන නොවන පිරිවෙයට අපි නමක් කියනවා. නිෂ්පාදන නොවන පිරිවෙයට නමක් කියනවා. නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවෙය. පොදුකාර්ය පිරිවෙය. පොදුකාර්ය පිරිවෙය. වැඩි තේරුණාද? මුළු පිරිවෙය කොටස් දෙකයි. නිෂ්පාදන පිරිවෙය, නිෂ්පාදන නොවන පිරිවෙය. නිෂ්පාදන නොවන පිරිවෙයට කියනවා නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවෙය. ඊට පස්සේ නිෂ්පාදන පිරිවෙය කොටස් දෙකයි. ප්‍රාථමික පිරිවෙය, නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙය. මෙතන නිෂ්පාදන පොදුකාර්ය, මෙතන නිෂ්පාදන නොවන පොදුකාර්ය. අවුල නැහැනේ. හරි. ඊට පස්සේ මේකේ හැම එකක් ඇතුළෙම තියෙන්න පුළුවන් දෙකක් තියෙනවා. මොනවාද? ඔයාලට මතකද අර ඒකකයක දායකයේ සමච්ඡේද ලක්ෂ්‍ය වෙන මේවා එක. ඒකෙදි පිරිවෙය කොහොමද කැඩුවේ? ස්ථාවර විචල්‍ය. එහෙනම් ප්‍රාථමික පිරිවෙය ඇතුළේ තියෙන්න පුළුවන් ස්ථාවර පිරිවෙයක්. ස්ථාවර පිරිවෙයක් සහ විචල්්‍ය පිරිවෙයක්. විචල්්‍ය පිරිවෙයක්. හරිනේ? නිෂ්පාදන පොදුකාර්ය ඇතුළේ තියෙන්න පුළුවන් ස්ථාවර පිරිවෙයක්. ඒ වගේම විචල්්‍ය පිරිවෙයක්. විචල්්‍ය පිරිවෙයක්. නිෂ්පාදන නොවන පොදුකාර්ය ඒකෙත් තියෙන්න පුළුවන් ස්ථාවර පිරිවෙයක්. අනිත් එක විචල්්‍ය පිරිවෙයක්. ඔලක් නෑනේ. දැන් මෙහෙම. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ වර්ගීකරණයේ ප්‍රාථමික පිරිවෙය ඇතුළෙත් කපල්ලයක් ඉන්නවා ස්ථාවර විචල්්‍ය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙය ඇතුළෙත් කපල්ලයක් ඉන්නවා ස්ථාවර විචල්්‍ය. නිෂ්පාදන නොවන පොදුකාර්යයත් කපල්ලයක් ඉන්නවා ස්ථාවර විචල්්‍ය. ඔලක් නෑනේ. හරි. දැන් ඔන්න යන් තොරතුරු දාන්න. එතකොට අපෙන් ඉල්ලන්නේ ඉලක්ක නිෂ්පාදනයේ ඒකක 1000දී. එතකොට ඒකක 1000කදී තමයි මේක පුරව ගන්න ඕන.
ඒකක 1000ක් හදද්දි. අවුල නැහැ නේ. හරි. එහෙනම් ගන්න. කියන්නේ ඒකක 1000කටම තොරතුරු දාමු අපි ඈ. හරි. එහෙනම් ඔන්න යන්. නිෂ්පාදන සමාගම පිරිවැය දත්ත පහත දී ඇත. ඔන්න. ඍජු අමුද්‍රව්‍ය ඒකකයකට රුපියල් 15යි. මොන පිරිවැයට දෙන්නේ? ඍජු අමුද්‍රව්‍ය. ප්‍රාථමික පිරිවැයට එන්නේ. ඍජු අමුද්‍රව්‍ය ප්‍රාථමික පිරිවැය. ඒකකයකට රුපියල් 15. මේ ඒක විචල්්‍ය දිස්ථාවරද? ඒක විචල්්‍ය ඇයි? ඒකකයකට දුන්නොත් කොහොමද දෙන්නේ? විචල්්‍ය ඇයි? ඒකක දෙකකට ඩබල් වෙනවනේ. එතකොට විචල්්‍ය. හරිනේ. එහෙනම් ඒකකයකට රුපියල් 15යි. දැන් ඒකට 1000කටනේ ගන්නෙ. එහෙනම් 15 ගුණ කරනවා 1000න්. එතකොට 15000යි. ඒතර අපි ගන්නෙ මුළු ගාන. මුළු. කොතෙන්ද දාගන්න ඕන? ඍජු අමුද්‍රව්‍ය එන්නේ ප්‍රාථමික වලට. මේක විචල්්‍යයි. ඒකකට කියලා තිබ්බේ. එහෙනම් විචල්්‍ය කොටට දාගමු 15000ක්. ප්‍රාථමික වල විචල්්‍ය වලට. හරි. ඊට පස්සේ ඍජු ශ්‍රමය. ඒකත් ප්‍රාථමික. ඒකකයකට 25යි. ඒකක 1000කට ගමු. අපිට ඕන 1000කට. එහෙනම් 1000ක ගමු. එහෙනම් කීයද? 25000යි. වැඩේ තේරෙනවද? එහෙනම් 25000 කොහෙට දෙන්නේ? ප්‍රාථමිකනේ. ඍජු ශ්‍රමය ඒකකයකට කියන්නේ විචල්්‍ය ඇයි? ඒකක දෙකක්ෙදි ඩබල් වෙනවා, තුනක්ෙදි ට්‍රිබල් වෙනවා. හරිනේ. එහෙනම් 25000ක්. එහෙනම් ඒකත් ඉන්නේ ප්‍රාථමික වල විචල්්‍යට. 25000යි. අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ විචල්්‍ය පොදුකාරී පිරිවැය. විචල්්‍ය හරිනේ. දැන් බලමු. විචල්්‍ය විතරයි. නිෂ්පාදන ඒකකයකට රුපියල් 10යි. විචල්්‍ය කියලා තියෙනවානේ. පොදුකාර්ය මේ. පොදුකාර්ය දැන් දෙක තියෙනවා මේ. මෙතන නිෂ්පාදන පොදුකාර්ය, මෙතන නිෂ්පාදන නොවන පොදුකාර්ය. ඒකෙත් විචල්්‍ය කියන්නේ මේ විචල්්‍ය පොදුකාර්ය. තේරෙනවද? විචල්්‍ය එන්නේ. විචල්්‍ය එන්නේ. හරිද? පොදුකාර්යනේ. පොදුකාර්ය දැන් දෙකයි. නිෂ්පාදන පොදුකාර්යයි, නිෂ්පාදන නොවන පොදුකාර්ය. බලමු. නිෂ්පාදන ඒකකයකට 10යි. අපිට ඕන ඒකක 1000කට. 1000න් ගුණ කරන්න. එහෙනම් කීයද? 10000යි මුළු ගාන. මේ මොකද්ද? නිෂ්පාදන. හොඳට බලන්න. නිෂ්පාදන විචල්්‍ය පොදුකාර්ය. නිෂ්පාදනනේ. නිෂ්පාදන පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය. හරිනේ. විචල්්‍ය මෙයා. තේරෙනවද? විචල්්‍ය කියන්නේ මේක. එහෙනම් කීයද? 10000යි. හොඳට බලන්න. නිෂ්පාදන. හරිනේ. පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය. විචල්්‍යනේ. එහෙනම් ඒකෙත් ස්ථාවර නෙමෙයි විචල්්‍ය පැත්තට එනවා. මුළු ගාන 10000යි. නිෂ්පාදන ඕන ඒකකයකටනේ. 10න් ගුණ කරන්න. ඒකක 1000. ඒකක 1000කට 15000යි. හොඳට බලන්න. නිෂ්පාදන නොවන. මෙන්න නිෂ්පාදන නොවන. පොදුකාර්ය. හරි. නිෂ්පාදන නොවන පොදුකාර්ය. විචල්්‍ය. එහෙනම් මෙතන. කීයද? 15000යි. හොඳට බලන්න. විචල්්‍ය පොදුකාර්ය. හරිනේ. ඔව්. නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන. පොදුකාර්ය. හරි. නිෂ්පාදන නොවන පොදුකාර්ය. විචල්්‍යනේ කියන්නේ මේ නිෂ්පාදන නොවන පොදුකාර්යවල විචල්්‍යයත් 15000යි. අවුල නැහැනේ. හරි. ඊට පස්සේ ස්ථාවර පොදුකාර්ය පිරිවැය. පොදුකාර්ය. හොඳට බලන්න. පොදුකාර්ය. පොදුකාර්ය දැන් දෙකයි. මෙයයි මෙයයි. හරි. ඊට පස්සේ නිෂ්පාදන. ඒක නම් මුළු ගාන තියෙන්නේ. ඒක දාගමු. 50000යි. එහෙනම් කොහෙද දාන්නේ? නිෂ්පාදන. හොඳට බලන්න. නිෂ්පාදන පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය. ස්ථාවර. ස්ථාවර. කීයද? 50000යි. හොඳට බලන්න කියවලා. නිෂ්පාදන පොදුකාර්ය. නිෂ්පාදන පොදුකාර්ය. ස්ථාවර. ස්ථාවර. මේකේ ස්ථාවර වලට. හරිනේ. ඊට පස්සේ නිෂ්පාදන නොවන 30000යි. මුළු ගාන තියෙන්නේ. මේ තියෙන්නේ. නිෂ්පාදන නොවන පොදුකාර්ය. නිෂ්පාදන නොවන පොදුකාර්ය. ඒකේ ස්ථාවර.
ස්ථාවර මේ තියෙන්නේ 30000යි. හරිද? ගමු නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය. ස්ථාවර. අවුල නැහැ. හරි. ඔන්න අතු ටික පුරවගත්තා. දැන් මොකක්ද ඉල්ලන්නේ? මුළු නිෂ්පාදන පොදු කාර්ය. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ මුළුනේ මේකම ගන්න ඕන. තේරෙනවද? මුළු එක හරි මුළු තමයි දීලා තියෙන්නේ. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මේකනේ අහන්නේ. ඒ කියන්නේ මුන් දෙන්නම ගන්න. එතකොට 50000යි 10000යි 60000යි. අවුලක් නැහැ නේ නා. පළවෙනි එකට නිෂ්පාදන පොදු කාර්ය 60000යි. ඊට පස්සේ මුළු පොදු කාර්ය. ඒ කියන්නේ මොකද්ද? එකක් හරිනේ නිෂ්පාදන පොදු කාර්ය මේක. මුළු පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්යයක් තියෙනවා මෙයත්. හරිනේ? නිෂ්පාදන පොදු කාර්යයයි නිෂ්පාදන නොවන පොදු කාර්යයයි මේ දෙකම තමයි මුළු පොදු කාර්ය කියන්නේ. මුළු පොදු කාර්ය. ඒ පොදු කාර්ය හැමතැනම තියෙනවනේ. පොදු කාර්ය දෙකයි. නිෂ්පාදන පොදු කාර්ය අනිත් එක නිෂ්පාදන නොවන පොදු කාර්ය. අවුලක් නැහැ නේ. හරි. එහෙනම් ඔන්න ගමු. මුළු පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය 60000යි. නිෂ්පාදන නොවන කීයද බලන්න? නිෂ්පාදන නොවන පොදු කාර්ය දෙන්නෙක් ඉන්නවා. කීයද? 30000යි 15000යි 45000යි. දැන් නිෂ්පාදන පොදු කාර්ය 60000යි නිෂ්පාදන නොවන පොදු කාර්ය 45000යි මේ දෙක එකතු කරන්න 1,50,000යි. මුළු පොදු කාර්ය. පොදු කාර්ය අතු දෙකම ගන්න ඕන. නිෂ්පාදන පොදු කාර්යයි නිෂ්පාදන නොවන පොදු කාර්යයි. නිෂ්පාදන පොදු කාර්ය 60000 හෙව්වනේ. නිෂ්පාදන නොවන පොදු කාර්ය 45000යි. මේ දෙක එකතු කරනවා 60000 45000යි 1,50,000යි. එහෙනම් ගමු. 1,50,000යි. අවුලක් නැහැ. ඊට පස්සේ මුළු විචල්්‍ය පිරිවැය. විචල්්‍ය ටික ගමු. බලන්න විචල්්‍යකෝ මෙතන විචල්්‍ය එකක් තියෙනවා. ගමු. කීයද? 15000යි 25000යි 40000යි. තව විචල්්‍යකෝ මෙන්න විචල්්‍ය. තව විචල්්‍යයක් තියෙනවා 10000යි 10000ත් ගමු. ස්ථාවර ගන්න නැහැ. මුළු විචල්්‍යනේ හැමතැනම දුවල විචල්්‍ය ගමු. මෙන්න විචල්්‍ය තියෙනවා 15යි 25යි 40යි. මේකෙත් විචල්්‍යයක් තියෙනවා 10යි. ගත්තා. මේකෙත් විචල්්‍යයක් තියෙනවා 15000. ඉතින් විචල්්‍ය ටික එකතු කරමු. ඔන්න එකතු කරා. හරිනේ. විචල්්‍ය ටික විතරයි. හරිනේ. ගමු කීයද? 40යි කීයද? 40යි 50යි 50යි 15යි 65000යි. 65000යි. එහෙනම් මුළු විචල්්‍ය ටික 65000යි. ඔච්චරයි. අවුලක් නැහැ. එකම දේ මේ වර්ගීකරණය හොඳට ෂෙඩියුල් එක හදාගන්න මේ විදිහට. ඊට පස්සේ ස්ථාවර විචල්්‍ය කියලා කඩන්න. ඊට පස්සේ ඔයාලට තොරතුරු ටික හොයාගන්න පුළුවන්. අවුලක් නැහැනේ. හරි. එහෙනම් 48 හරි. එහෙනම් 48 උත්තර මේ විදිහට එන්නේ. හරිනේ. එහෙනම් 49 කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ.